A warm welcome to Simple Life, everyone. අද වීඩියෝ එකකින් ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මගේ පුංචි පුතාගේ 3 වෙනි උපන්දිනේ එයාට ඕන විදිහට කොහොමද එයා මේ උපන්දිනේ සතුටින් ගත කරේ කියලා. ඉතින් ඔයත් ආස වෙනවා නම් ඔයාටත් පුළුවන් අපේ මේ වීඩියෝ එක බලන්න අපිත් එක්කම පුතාගේ උපන්දින සාදයට ඔයාටත් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඉස්සල්ලා මෙයාට ඕන විදිහට එයා කැමතිම එයාගේ ආසම කරන දේවල් තෝරගන්න. ඉතින් අපි ගියා මෙන්න මේ ටොයිස් කඩේට. ඉතින් එයාට කැමති දේවල් තමයි දැන් මේ තෝරන්නේ. ඔන්න ඉතින් අපේ පුතා හොඳටම බිසි වෙලා තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මොකක්ද තෝරගන්න කියලා අදහසක් නැතුව ඉතින් අතරමං වෙලා තමයි මේ ඉන්නේ. ඉතින් එයා ඉස්සල්ලාම තෝරගත්තේ ඇත්තටම මෙන්න මේ පොඩි සෙල්ලම් බඩු. ඊට පස්සේ අපි එක්කන් ගියා යව වෙනම තැනකට. එතන ඉතින් එයාට ලොකු කාර් ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඔන්න ඉතින් ඊට පස්සේ පපත් එක්ක හොගාලා එයාට කැමති ඒවා තෝරගෙන දැන් ඉතින් අපි ගෙදර යනවා. ඉතින් බලන්නකො එක සෙල්ලම් බඩුවක් ගන්න කිව්වම අපේ පුතා සෙල්ලම් බඩු දෙකක්ම අරගෙන තමයි ආවේ. ඔයන් ඉතින් හරිම ආසාවෙන් එයා කැමති දේවල් තෝරගෙන තමයි දැන් ඉතින් මේවත් අරගෙන ඊට පස්සේ අපි යනවා මෙයාට කැමතිම විදිහට එයාට කේක් එකක් ගන්න. ඉතින් මේ සැරේ කේක් එක උන්න මට හදන්න බැරි වුණා. පුතාගේ ඉතින් පළවෙනි උපන්දිනේට දෙවෙනි උපන්දිනේට මමම තමයි කේක් හැදුවේ. ඉතින් මේ සැරේ හදන්න බැරි වුණේ අපි ට්‍රිප් එකක් ගියා. ඉතින් ඒක නිසා අපිට ඊට පහුවෙන්ද තමයි පුතාගේ උපන්දිනේ තිබුණේ. අපි ගෙදර ආවට පස්සේ දවසේ තමයි තිබුණේ. ඒක නිසා ඉතින් වෙලාවත් මදි මහන්සියත් එක්ක මට ඉතින් මගේ අතින් පුතාට කේක් එකක් හදන්න බැරි වුණා. ඉතින් ඒකත් අපි පුතාටම කැමති විදිහට ගන්න කියලා පුතාව එක්ක කරගෙන ඊළඟට යන්නේ කේක් එකක් ගන්න. අපි බලමු ඉතින් පුතා මොන වගේ කේක් එකක් ගන්නේද කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපේ පුතාගේ බලන්නකො හරි සතුටින් මේ දේවල් එයාම තනියම අරගෙන තමයි යන්නේ. ඔන්න ඉතින් දැන් අපි ආවා කේක් එක ගන්න. ඉතින් එයා කැමති කේක් එක තමයි මෙතනදී ගන්න පේනවනේ. ඉතින් ඒකත් බරටම තෝරනවා. එයා ආසෙක තමයි අපි ගෙදර අරගෙන ගියේ. ඉතින් ගෙදර ගිහිල්ලත් පුතාට ඕන විදිහට තමයි එයාගේ දවස අපි මේ සැමරුවේ. ඉතින් මොකද එයාට දැන් තේරෙනවා එයා කාටුන් වලින් ටීවී වලින් දකිනවා. ඒක නිසා නිකන් එයාගේ හිතේ තියෙන රූපයක්. ඉතින් එයා මේ දේවල් නිතරම කරනවා. ගෙදරට කේක් එකක් ගෙනාවොත් එයා ඒක අනිවාර්යෙන් ඉටිපන්දමක් ගහලා යාගේ ඇස් දෙක වහලා එහෙම කපන්න කියලා අපිට කියනවා. ඉතින් ඒවා අපි කරන ඉඳ මෙයාගේ උපන්දිනේ දවසටත් එන්නේ මේ දේවල් ටික කරන්න උනා. ඉතින් එහෙනම් අපි බලමු එයා කොහොමද ඒ දේවල් කරන්න කියලා. ඔන්න ඉතින් අපි දැන් ගෙදරට ඇවිල්ලා ඉන්නේ ඔක්කොම ටික අරගෙන. ඕම් පේනවනේ ඉතින් ගේ ඇතුළටත් එයාම තමයි යාගේ සෙල්ලම් පට ටික අරගෙන එන්නේ හරි ආසාවෙන්. හරි ඉතින් ඊට පස්සේ අපි පුංචිවට අපේ පුතාගේ සාදේ සමරන්න තමයි යන්නේ. ඉතින් අපි තුන් දෙනා විතරමයි අද සාදේ සමරන්නේ. ඉතින් අනිත් අය මේ සාදේට එකතු වෙන්නේ. මොකද එයාලත් ඒ ට්‍රිප් එක ගිහලා එයාලටත් ඉතින් මහන්සි. ඒක නිසා ඉතින් එයාලා ගෙවල් වල නිදි. ඉතින් අපි එයාලට කරදර කරෙත් නැහැ. පුතත් අනික ගොඩක් ආස මේ විදිහට එයාගේ දේවල් අපිත් එක්ක තමරන්න තමයි. ඒක නිසා ඉතින් අපි තුන් දෙනා විතරක්ම අද උපන්දින සාදය සමරන්න තමයි මේ ලෑස්තිය.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතාට ආසම විදිහට පුංචිම විදිහට සරලම විදිහට අපි පුතාගේ උපන්දිනේ මේ පාර සැමරුවේ. ඉතින් මගේ පුතාගේ උපන්දින සාදයත් එක්ක මෙච්චර වෙලා රැඳිලා සිටි ඔයාටත් ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ ඉවර කරන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.